එක්තරා සොල්දාදුවෙක් රහසින්ම බල්ලෙකුව තමන්ගේ බැරක්කේ වෙට රැගෙන ආවේය. නමුත් නොසිතූ මොහොතක එතනට පැමිණි උපදේශකවරයාට මෙම බල්ලව දැකගන්නට ලැබුණේ. ඔහු ඉතා තදින් සහ කෝපයෙන් යුතුව මේ බල්ලාගේ අයිතිකරු කවුදැයි විමසා සිටියේය. එවිට අදාළ සොල්දාදුවා ඉදිරියට පැමිණ මේ මගේ බල්ලායයි පවසමින් වහාම උපදේශකවරයාට ආචාර කළේය. නමුත් සියල්ලන්ම පුදුමයට පත් කරමින් එම බල්ලාද තමාගේ අයිතිකරු කළ දේ ඒ අයුරින්ම අනුකරණය කරමින් උපදේශකවරයා වෙත ආචාර කළේය. මීට සුළු මොහොතකට පෙර දැඩි කෝපයෙන් සිටි උපදේශකවරයා බල්ලාගේ මෙම දක්ෂකම සහ සුරතල් බව දෙක ක්ෂණිකවම පැහැදුනේ. ඒ නිසාම ඔහු විශේෂ අවසරයක් ලබා දෙමින් බල්ලාට එම හමුදා කඳවුරේම රැඳී සිටීමට ඉඩ ලබා දුන්නේය. ඊට පසු ගත වූ දිනවලදී මෙම බල්ලාද අනෙත් සොල්දාදුවන් සමග එක්ව පුහුණුවීම් කටයුතු ආරම්භ කළේය. ඔහුට සොල්දාදුවන් මෙන් එක පෙළට පියවර තබමින් ගමන් කිරීමට පමණක් නොව අවධානයෙන් සහ සැහැල්ලුවෙන් සිටින ආකාරයද ඉතා හොඳින් හුරු විය. කිලෝමීටර් 10ක එලිමහන් පුහුණු සැසියකදී ඔහු ඉදිරියේ තිබූ සෑම බාධකයක්ම ඉතා පහසුවෙන් පසු කර යාමට ඔහුට හැකි විය. වෙඩි තබන ශබ්දයට පවා ඔහු බිය නොවිය. සෑම වෙඩි තැබීමේ පුහුණුවීමකින් පසුවම මේ බල්ලා ඉදිරියට දිව ගොස් ඉලක්කපුවරු ටාගට්ස් තමන්ගේ කටින් දැහැගෙන නැවත රැගෙන ආවේය. බල්ලාගේ දක්ෂතාවයේ දුටු සාජන්ට්වරයා හොඳ වැගක් සොල්දාදුවා යයි පැවසූ විට අසල සිටි සොල්දාදුවා ස්තුතියි සාජන්ට් යයි පැවසියා. නමුත් සාජන්ට්වරයා වහාම උඹට නෙමෙයි මම කතා කළේ බල්ලාට යයි පැවසමින් සොල්දාදුවාව නිහඬ කළේය. වැඩිකල් නොගොස් යුද්ධය ආරම්භ විය. පෙරමුණේ සටන් පවතින ප්‍රදේශවල තත්ත්වය දිනෙන් දිනම දරුණු වෙද්දී මෙම බල්ලාද තමාගේ අයිතිකරු සමග යුද පිටියටම ගියේය. යුද පිටිය පුරාම ඝන දුමාරයෙන් සහ අනතුරු වලින් පිරිතිබුණද මේ බල්ලා කිසි විටකකටත් පසුබට නොවිය. ඒ වෙනුවට තමන්ට ලැබුණු සෑම අවස්ථාවකදීම තමාගේ අසාමාන්‍ය දක්ෂතාවයන් පෙන්වීමට ඔහු කටයුතු කරේය. රාත්‍රී කාලයේදී ආහාර සොරකම් කිරීමට පැමිණෙන මියන්ව පළවා හැරීමට පමණක් නොව යුද පෙරමුණේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කිරීමටද ඔහු සමත් විය. තමන්ගේ තියුණු ඉවීමේ හැකියාව භාවිතා කරමින් බෝම්බ ප්‍රහාර නිසා සුන්බුන් වලට යට වී සිටි සොල්දාදුවන්ව සොයාගෙන ඔවුන්ව බේරා ගැනීමට ඔහු කටයුතු කළේය. පසුදින සොල්දාදුවා සහ ඔහුගේ සගයන් සතුරා පිළිබඳව සෝදී කිරීමට පිටත් වූ ගිය. එහිදී සතුරන් විසින් විෂ වායු බෝම්බ භාවිතා කිරීමට සූදානම් වන බව ඔවුන්ට දැක ගන්න හැකි විය. ඔවුන් වහාම ආපසු හැරී මෙම තොරතුරු තමන්ගේ කඳවුරට දැනුම් දීමට සැරසෙද්දීම සතුරු බලකායන්ට ඔවුන්ව හසු විය. එම තීරණාත්මක මොහොතේදී සතුරෙකු එල්ල කළ මාරණාත්මක වෙඩිගුණ්ඩකින් තමාගේ අයිතිකරුව බේරා ගැනීමට මේ බල්ලා ඔහු මතට පැන ඔහුව බිම ඇද දැම්මේය. නමුත් අවාසනාවන් නිසා වෙඩිහඬ නිසා කලබල වූ ඔවුන්ගේ අස්වැයා ඔවුන්ව දමා පලා ගියේය. වෙනත් විකල්පයක් නොමැති වූ තැන සොල්දාදුවා තමා සට තිබූ ගෑස් ආවරණයක් ඇතුලේ එම රහස් තොරතුරු බහා එය තමන්ගේ සගයන් වෙත ආරක්ෂිතව රැගෙන යනු ඇති යන බලාපොරොත්තුවෙන් බල්ලා අතපත් කළේය. අයිතිකරුගේ අදහස වහාම තේරුම්ගත් බල්ලා ඉතා වේගයෙන් තමන්ගේ හමුදා කඳවුර දෙසට දිව ගියේය. එවන විටත් විෂ වායුව අවර වාතයට මිස්ස වී පෙතිරෙන්නට පටන් ගෙන තිබුණා. බල්ලා කඳවුරට ලං වූ වහාම එහි සිටි නිලධාරියා වෙත දිව ගොස් තමන්ගේ ගෑස් ආවරණය පළඳින්නට ඔහුට මතක් කර දුන්නා. අනතුරු වටහාගත් නිලධාරියා වහාම අනතුරු ඇනවීමේ සීනුව නාද කර සෑම සොල්දාදුවෙකුම දඬුවම් කළේය. ඉන්පසු මේ බල්ලා අසල තිබූ ගම්මානයක දෙසට දිව ගොස් අහස දිහා බලා හයෙන් බුරන්නට පටන් විය. එහි සිටි ගම්වාසීන්ද අනතුරු වටහාගෙන තමන්ගේ ගෑස් ආවරණ පළඳ නිවසවල දොර ජනෙල සියල්ල වසා දැම්මේය. සොල්දාදුවා සහ බල්ලා එක්තරා ගබඩා කාමරයක රැකවර ලබූ ගිය. විෂ වායුව තදින්ම පැතිර යද්දී බල්ලාට පැළඳීමට ගෑස් ආවරණ